ගම්මානයට හරි අසලින් තිබුණේ කවුරුත් යන්න බය වෙන අඳුරු වනාන්තරයක්. දවල් වෙලාවටත් ඒ වනාන්තරය ඇතුළට සූර්යා ලෝකය හරිහෙටි වැටින්නේ නෑ. උස, වකුටු ගස්, බිමට වැටුණු වියලි කොළ, නිරතුරුව ඇසෙන අමුතු ශබ්ද මේ හැම දෙයක්ම එක්ක ඒ තැන මරණීය වගේ නිහතමානීව හිටියා. ගම්මානේ ළමයින්ට රෑ වෙලාවට අම්මලා කියන කතාවක් තිබුණා. රෑට වනාන්තර දිහා බලන්න එපා. රක්ෂයා බලන් ඉන්නවා කියලා. ඒ රක්ෂයා ගැන කිසිම කෙනෙක් හරියටම දන්නේ නැහැ. කෙනෙක් කිව්වා එයාට දිග අත් තියෙනවා කියලා. තවත් කෙනෙක් කිව්වා ඇස් දිග ගිනි කවල් වගේ දීප්තිමත් කියලා. හැබැයි හැමෝම එක දෙයක් විශ්වාස කළා. එයා රෑට තමයි එන්නේ. එක රෑක ගම්මානේ ළාමෙකු සනුජක ඒ කතාවලට විශ්වාසයක් තිබුණේ නැහැ. එයාට වයස අවුරුදු 12ක් විතර. බය නැති ටිකක් හිතාගන්න බැරි වැඩ කරන ළාමෙක්. රක්ෂයෙක් නෑ. මේවා ළමයින් බය කරන්න හදපු කතා කියලා එයා Tamanටම කිව්වා. එදා රෑ සඳ අහසේ අඩක් පමණක් පෙනෙන වෙලාවේ සනුජ හොරෙන්ම ගෙදරින් පිට වුණා. එයාගේ හිතේ එකම අදහස වනාන්තරයට ගිහිල්ලා බලන එක. වනාන්තරයට ඇතුළු වුණාම හුස්මක් ගන්නවත් අමාරු වගේ හිතුණා. ගස් අතරින් හුස්මක් වගේ හඩක් ඇසුණා. කොළ මත පාද තැබූ හැම වාරයක්ම කැරක් කැරක් කියලා ශබ්දයක්. ඒ වෙලාවෙම අමුතු හඩක් වනාන්තරය පුරා පැතිරුණා. සනුජලී හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. එයාට පසුපසින් කෙනෙක් නරඹනවා වගේ හැඟීමක්. හැරී බලන්න බයයි. ඒත් බලන්නේ නැත්තම් ඊටක් බයයි. ගස් අතරින් ඇස් දෙකක් දිලිසුණා. රතු පාට, ගිනි වගේ. එක මොහොතකින් ඒ ඇස් අතුරුදහන් වුණා. නිහතමානී, හුස්මක්වත් නැහැ. මගේ හිත හදාගත්ත දෙයක් කියලා සනුජ මන්දගාමීව ඉදිරියට ගියා. ඒ වෙලාවේ බිම තිබුණු ලොකු සලකුණක් එයා දැක්කා. මනුෂ්‍ය පා සලකුණක් නෙවෙයි. ඊටා විශාලයි. ඇඟිලි තියෙන්නේ අමුතු විදියට. ඒ පා සලකුණෙන් රුධිර බිඳු දෙකක් වැටී තිබුණා. එක ගස් අතරින් හඬක්. ළමයෙක්. ඒ හඬ මිනිහෙක්ගේ නෙවෙයි. ගැඹුරුයි. කම්පනයක් තියෙනවා. සනුජ හැරී බලද්දී එයා දැක්කා රාක්ෂයාව. උසයි, ඊටා උස. ඇඟ සම්පූර්ණයෙන්ම කළු පාට. හිසට වටා දිග හිසකෙස්. මුඛය අසාමාන්‍ය ලෙස විශාලයි. දත් තියෙන්නේ පිහිය වගේ තීනු. ඇස් දෙක ගිනි ගන්නවා වගේ දිලිසෙනවා. රාක්ෂයා hina වුණා. එක හිනාවක් මිනිහෙක්ගේ නෙවෙයි. ආපහු යන්න බෑ දැන් කියලා ඒ රාක්ෂයා කිව්වා. සනුජ දුවන්න උත්සාහ කළා. හැබැයි පාද ගල් වගේ බය නිසා ඇඟම අත් හිටියා. රාක්ෂයා එක් පියවරෙන් ළඟට එනකොට බිම කම්පණය වුණා. ගස් සෙලවුණා. වාතය උණුසුම් වුණා. අවුරුදු ගානක් මට කෙනෙක් නැහැ, රාක්ෂයා කිව්වා. අද මගේ රෑ කෑම ලැබුණා. සනුජ ඇස් වහගත්තේ කෑ ගහන්නවත් හුස්ම ගන්නවත් බැරිව. ඒ මොහොතේ දුරින් කුකුලෙක් කෑ ගහන ශබ්දයක් ඇසුණා. රාක්ෂයා එක නවත්තලා අහස දිහා බැලුවා. උදේ ළඟයි. එක පියවරක් පස්සට ගත්තා. තවත් එකක්. tamunට ජීවත් වෙන්න ලැබුණේ වාසනාවක් කියලා රාක්ෂයා සනුජට කියලා අඳුරු ගස් අතරට අතුරුදහන් වුණා. සනුජට සිහිය ආවේ ගම්මානේ මිනිස්සු එයා වට කරගෙන හිටපු වෙලාවේ. එදා ඉඳන් සනුජ කවදාවත් වනාන්තර දිහා බැලුවේ නැහැ. හැබැයි ගම්මානේ ළමයි කියනවා රෑට වනාන්තරයෙන් ළමා හඬක් වගේ කෑගැසීමක් ඇහෙනවා කියලා. ඒ සනුජද නැත්තම් රාක්ෂයාගේ ඊළඟ ගොදුරද?